දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ අතීතයේ වුණ සිදුවීම් මාලාවත් එක්ක ආපහු අපි දකින්නේ කොෂායිව. පළවෙනි මූවි එකෙන් කොෂායි එයාගේ රත්තරන් ටික වෙනුවෙන් නාසි හමුදාවේ බලෑනියක් විනාශ කරනවා. ඒ රත්තරන් ටික නිසා කොෂායි දැන් පෝසත් ඒ වගේම සාමකාමී ජීවිතයක් ගත කරන්නේ. මෙහෙම හිටියට කොෂායිට එයාගේ පරණ මතකයන් නිසා ගොඩක් වේදනයි. ඒ නිසා කොෂායි තීරණය කරනවා එයාගේ පරණ ගෙදර හොයාගෙන යන්න. මේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ සාම ගිවිසුම් කොන්දේසියක් මත ෆින්ලන්තයට තමන්ගේ භූමියෙන් කොටසක් සෝවියට් දේශයට පවරා දෙන්න සිද්ධ වුණා. ඒ නිසා මේ කොෂායිගේ දැන් ගෙදර තියෙන්නේ සෝවියට් දේශයේ. කොෂායි එයාගේ ට්‍රක් එකෙන් ෆින්ලන්තයෙන් සෝවියට් දේශයට ඇතුළු වෙනවා. සෝවියට් දේශ සීමාවේ සෙබළු අනන්‍යතාවය පරීක්ෂා කිරීමේදී කොෂායිව අඳුන ගන්නවා. හැබැයි ඒකෙන් කොෂායිට ප්‍රශ්නයක් වුණේ නෑ. කොෂායි කොහොම හරි එයාගේ පරණ ගෙදර හොයා ගන්නවා. කොෂායි එයාගේ පරණ ගෙදරට ඇතුළු වෙලා එයාගේ පවුලේ තියෙන පරණ පින්තූරයක් දැකලා කොෂායි ගොඩක් සංවේදී වෙනවා. මේ පින්තූරයේ ඉන්නේ කොෂායිගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා. දැන් අපිට පෙන්වන්නේ සයිබීරියාවේ තියෙන හිරගෙදරක්. මෙතන ඉන්නවා ටිකක් වයසක අපරාධකාරයෙක්. මෙයාගේ නම ඊගෝර්. මේ ජෙනරාල් ඊගෝ කියන අපරාධකාරයාට මිෂන් එකක් බාර දෙන්න යන්නේ. ඊගෝ කියන්නේ නාසි හමුදාවේ කණ්ඩායමක ප්‍රධාන නිලධාරියෙක්. මේ ඊගෝ තමයි කොෂායිගේ පවුලේ අය සවල් වලින් කෑලි වලට කපලා මරලා දාලා තියෙන්නේ. ඊගෝ ජෙනරාල්ට කියන්නේ උණ්ඩ ඉතුරු කරගන්න එහෙම කරා කියලා. හැබැයි ජෙනරාල් රිච් කියන්නේ කොෂායි මේ ඉන්න බිහිසුණු තත්ත්වයට සම්පූර්ණයෙන් වග කියන්න ඕනේ ඊගෝර් කියලා. රුසියානු සෙබළු 300කට වඩා මරපු මේ මිනිමරුවා පැය 10කට කලින් අපේ දේශයට ඇතුළු වෙලා තියෙනවා. උඹ ඇති කරපු අවුල සුද්ධ කරන්න මං උඹව යවනවා. මේක හරියට කරොත් උඹට නිදහස් වෙලා යන්න පුළුවන් කියලා කොෂායි ඉවරයක් කරන මිෂන් එක ඊගෝර්ට ජෙනරාල් රිච් බාර දෙනවා. මේ සිද්ධ වෙන්න යන දේ ගැන කොෂායි නම් හාංකාසියක්වත් දන්නේ නැහැ. කොෂායි එයාගේ ගෙදර ගලවලා ඔක්කොම ලෑලි එයාගේ ට්‍රක් එකට පටවලා ඉතුරු වුණ සුන්බුන් ටිකට ගිනි තියලා දානවා. කොෂායි ආපහු ෆින්ලන්තයට යන ගමන් ඉන්නේ. මේ අතරතුර සෝවියට් දේශයේ තිබුණු නැවත කොෂායිව පරීක්ෂා කරනවා. ඒත් එක්කම පිටිපස්සෙන් ඇවිත් ජීප් එකක් නතර කරනවා. මේ ජීප් එකේ ඉන්නේ ඊගෝ. කොෂායිගේ හැඳුනුම්පත් මේ සෙබළු ඊගෝර්ට ගිහින් දෙනවා. ඊගෝර් දැනගන්නවා මේකෙන් මේ ඉන්නේ කොෂායි කියලා. කොෂායි ඉවර කරන්න ඊගෝර් රණ කරනවා. පෙට්‍රෝල් බෝම්බෙකුත් තරන් මේ සෙබළා එනවා දැකලා කොෂායි නැවත ක්‍රියාත්මක වෙනවා. දොර ගාවට මේ සෙබළා එනකන් ඉඳලා දොරෙන්ම මේ සෙබළට පහර දීලා මේ කොෂායි ඉස්සරහා තියෙන ජීප් එකයි සෙබළුන්වයි යට කරන් ඉස්සරහට යනවා. කොෂායිව මරන්න ට්‍රක් එකට නැගපු සෙබළටත් හොඳටම පහර දීලා එයාගේ වෙපන් එක අරගන්නවා. මෙහෙම ඉස්සරහට යන ගමන් අර සෙබළට සිහිය එනවා. සෙබළට කියලාම කොෂායි තුවක්කුවට ඕන උණ්ඩ ටික පුරව ගන්නවා. පිටිපස්සෙන් ඊගෝර්ගේ ට්‍රක් එක පන්නනවා. කොෂායි යාගේ ට්‍රක් එක පාළු තැනක නවත්තලා අර සිහිය ආපු සෙබළට ට්‍රක් එකෙන් පැනලා දුවන්න සලස්වනවා. ඊගෝර්ගේ සෙබළු මේ සෙබළට වෙඩි තියනවා. කොෂායි කියලා හිතලා සෙබළුන්ගේ අවධානය වෙනස් වුණ සැනින් කොෂායි ඊගෝර්ගේ සෙබළුන්ට වෙඩි තියලා දානවා. හැබැයි ඊගෝර්ට වෙඩි තියන්නේ නැහැ. ඊගෝර් හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා. ඊගෝර්ගේ ජීප් එකේ රෝදවලට වෙඩි තියලා කොෂායි මෙතනින් යන්න යනවා. කොෂායි තාම දන්නේ මේ ඉන්නේ එයාගේ පවුල අමානුෂික විදියට මරලා දාපු නාසි හමුදාකාරයා කියලා. ඊගෝර් එයාගේ ජීප් එකේ රෝදෙත් මාරු කරන් කොෂායිව අල්ලන්න තවත් කණ්ඩායමක් ඉදිරියට යවනවා. කොෂායි මේ ඊගෝර්ගේ කණ්ඩායම මග අරින්න අතුරු පාරවල් වලින් යනවා. හැබැයි ප්‍රධාන පාරට වැටෙනකොට කොෂායිගේ පස්සේ ඊගෝර්ගේ කල්ලිය ලුහු බඳිනවා. මේ කණ්ඩායම කොෂායිව වට කරලා තියෙන්නේ. කොෂායි වෙඩි තියනවා. මෙයාලගේ යකඩ ආවරණ නිසා මෙයාලට වෙඩි වදින්නෙත් නෑ. හැබැයි කොෂායිට නම් වෙඩිල්ලක් වදිනවා. පිටිපස්සෙන් ආපු බයික් කාරයා මේ වෙලාවේ කොෂායිගේ ට්‍රක් එකට නැගලා වහලෙන් වෙඩි තියනවා. කොෂායි මේ ට්‍රක් එක දෙපැත්තට පද්දලා මේ සෙබළව බිමට වට්ටනවා. පිටිපස්සෙන් එන ජීප් එකට මේ සෙබළව අහුවෙලා ඉවරයක් වෙලා යනවා. තවත් සෙබළෙක් ට්‍රක් එකට ගොඩ වෙනවා. ඒත් එක්කම එහා පැත්තේ සෙබළෙක් කොෂායිට වෙඩි තියන්න හදනවා. කොෂායි ඒ සෙබළවත් ඉවරයක් කරලා දානවා. ට්‍රක් එකට නැගපු සෙබළා කොෂායි ඉන්න ට්‍රක් එක ඇතුළට එනවා. කොෂායි යාගේ බෙල්ලට ලණුවක් දාලා එළියට විසි කරලා දානවා. දැන් මේ ලණුව මේ ට්‍රක් එකේ මෝටරේ වටේ එතෙන්න ගන්නවා. මේ සෙබළගේ බෙල්ල කැඩිලා මේ සෙබළත් ඉවරයක් වෙලා යනවා. සෙබළු ඔක්කොම ටික ඉවරයි. ඊගෝර්ට මල පැනලා ඉන්නේ. ඊගෝර් කරන්නේ පෙට්‍රල් බෝම්බයකින් කොෂායිගේ ලී ටිකට ගිනි තියලා දානවා. කොෂායිත් ලේසියෙන් අතාරින්නේ නැහැ. කොෂායි කරන්නේ ඩයිනමයිට් ටිකක් සෙබළෙක්ගේ ඇඟේ බඳලා ඊගෝ වෙන ජිප් එක උඩට දානවා. ඊගෝ ජිප් එකෙන් පැන ගන්නවා. ජිප් එක පුපුරනවා. කොෂායි මේ ගිනි ගන්න කොට ටිකක් තරම් කැලයක් මැදින් යනවා. ගස්වල අතු ඇදිලා මේ කොට ටිකේ ගින්න නිමෙනවා. ඊගෝර් ඊළඟ මිෂන් එක පටන් ගන්න කියලා තවත් කණ්ඩායමකට කෝල් කරලා කියනවා. කොෂායි දැන් ටිකක් දුරකට ඇවිත් ඉන්නේ. මේ ට්‍රක් එකෙන් බැහැලා මේ බලු පැටියටත් වතුර ටිකක් දීලා කොෂායි පොඩ්ඩක් ගිමන් හරිනවා.
කොෂායිගේ අතටයි මූණටයි වෙඩිඋණ්ඩ දෙකක් වැදිලා තියෙන්නේ. හැබැයි ලොකු හානියක් නෑ. වැඩි වෙලාවක් කොෂායිට මෙහෙම ඉන්න වෙන්නේ නෑ. සෝවියට් සෙබළු ගුවනෙන් කොෂායිව ආක්‍රමණය කරන්න පටන් ගන්නවා. කොෂායි මේ අයව මගහරින්න මෙතන තිබ්බ ලොකු මඩුවක් අස්සට ට්‍රක් එක ගෙනියනවා. මෙයාලා ගුවනින් ඇටැක් කරනවා. හැබැයි කොෂායිව ඉවරයක් වෙන්න ඉලක්කය ගන්න අමාරුයි. ඒ නිසා පහර දෙන එක පැත්තකට දාලා බෝම්බයකින් මෙතන පුපුරවලා දානවා. පහර දෙන එක ටික වෙලාවක් නවත්තපු නිසා කොෂායිට මේ වෙනස තේරෙනවා. පුපුරන්න කලින් කොෂායි මේ ට්‍රක් එක එළියට ගන්නවා. මෙහෙන්ම මෙතන කැලයක් මැද්දෙන් කොෂායි යනවා. දිගටම කැලේ තියෙන්නේ ගුවන් නියමුවන්ට ඉලක්කය ගන්න අමාරුයි. ගුවන් නියමුවා තීරණය කරනවා පුළුවන් තරම් පහතින් ගිහින් කොෂායිට පහර දෙන්න. මේ ගුවන් යානයේ උපරිම පාතට ඇවිත් පහර දෙනවා. කොෂායි කරන්නේ මේ වේගයෙන් යන ට්‍රක් එක නවත්තනවා. මේත් එක්කම මේ ගුවන් යානයේ තට්ටක් මේ ට්‍රක් එකේ වැදිලා ගුවන් යානය පිපිරිලා යනවා. කොෂායි කැලෙන් එළියට එනවා. කොෂායි මේ කැලෙන් එළියට එන්න කලින් හොඳින් සෝදිසි කරලා බලනවා අනිත් ගුවන් යානය තියෙනවද කියලා. හැබැයි ගුවන් යානයක සලකුණක්වත් නැති නිසා කොෂායි තීරණය කරනවා දිගටම ඉස්සරහට යන්න. හැබැයි මේක ගුවන් නියමුවාගේ උපක්‍රමයක්. කොෂායි නිදහස්ව ඉස්සරහට යනවා. මෙහෙම ටික දුරක් යනකොට කොෂායිට නිදහස් කලාපයක පහර දෙන්න ගන්නවා. පහර දීගෙන ඉදිරියට එනවා. මේ යානයේ සියලුම උණ්ඩ ඉවරයි. දැන් කරන්න දෙයක් නෑ. මේ ගුවන් නියමුවා මරාගෙන මැරෙන්න සූදානම්ව මේ ට්‍රක් එකේ ගුවන් යානය හප්පන්නයි යන්නේ. මේක තේරුණ කොෂායි පිටිපස්සේ ලී රැඳවලා තිබ්බ පටියට වෙඩි තියලා ට්‍රක් එකේ කොට ටික ඉස්සරහට වැටෙන්න සලස්වනවා. යානය කොට උඩින් ලිස්සලා ගිහිල්ලා පුපුරනවා. ගුවන් නියමුවා පැරෂුට් එකකින් පැන ගන්නවා. කොෂායි මෙයා ඉවරයක් කරන්න යද්දී මෙයා ආස දිහා බලන් hina වෙනවා. පිටිපස්සෙන් තවත් ගුවන් යානයක් මේ පාර දිගටම බෝම්බ දාගෙන එනවා. කොෂායිට වෙන කරන්න දෙයක් නෑ. ට්‍රක් එකට නැගලා ට්‍රක් එක ස්ටාර්ට් කරගත්ත ගමන් මෙතනින් පල්ලෙහා ජලාශයට ට්‍රක් එක දානවා. ට්‍රක් එක ජලාශයේ පහළට යනවා. කොෂායි බල්ලවත් බේරන් ට්‍රක් එකේ තිබ්බ ලී කොට බැඳලා තිබ්බ පටිය ලිහෙනවා. කොෂායි වතුරේ ගිලෙනවා. මේ ලී කොට නිසා කොෂායිටත් වතුර මතු පිටට එන්න පුළුවන් වෙනවා. දැන් අපිට පෙන්වන්නේ ඊගෝර්ව. දැන් ටිකක් හවස් වෙලා ඊගෝර් මෙතනට ඇවිත් සෝදිසි කරනවා. වතුර යට ලොරිය විතරයි තියෙන්නේ. කොට ටිකයි කොෂායි නෑ කියලා කිමිදුන සෙබලා ඊගෝර්ට වාර්තා කරනවා. අපිට ආයෙත් පෙන්වන්නේ කොෂායිව. කොෂායි මෙයාගේ ලී කොට ටිකත් අරන් පහුරක් හදාගෙන ගොඩබිමක් ගාවට යනවා. මෙහෙම එනකොට කොෂායිට හිතා ගන්න බැරි විදියට පරණ යුද ටැංකියක් ගොඩබිමේ තියෙනවා දකිනවා. මේ පරණ යුද ටැංකිය තාමත් ධාවනය කරන්න පුළුවන් මට්ටමක තියෙනවා. කොෂායිට මේ යුද ටැංකියේ තිබිලා ආයුධ වගේකුත් හම්බ වෙනවා. කොෂායි එයාගේ කොට ටිකත් යුද ටැංකියේ ගැට ගහන් සෝවියට් දේශයේ දේශ සීමාව පහු කරන්න තමයි යන්නේ. හැබැයි ඊගෝර් මෙතන කට්ටියත් එක්ක රැකගෙන ඉන්නේ. මොකද මෙතනින් විතරයි කොෂායිට ෆින්ලන්තයට යන්න පුළුවන්. කොෂායි මේ යුද ටැංකියෙන් දේශ සීමාව ආසන්නයට එනවා. ඊගෝර් ඇතුළු සෙබළු බය වෙනවා. මොකද මෙයාලා හිතුවේ නෑ කොෂායි යුද ටැංකියකින් මෙතනට එයි කියලා. කොෂායි මේ පාරත් ගිනි තියාගෙන බෝම්බ වගේකුත් යුද ටැංකියේ පිටිපස්සේ බැඳගෙන දේශ සීමාව ආසන්නයට එනවා. ඒ එක්කම කොෂායි බෝම්බ ටික සක්‍රිය කරනවා. මේ බෝම්බ ටික පිපිරිලා පිහාටුවක් වගේ දේශ සීමාවෙන් එහා පැත්තට යුද ටැංකිය විසි වෙනවා. ඒත් එක්කම මේ යුද ටැංකියේ රෝදවල චේන් ගැලවිලා යනවා. කොෂායි මේ යුද ටැංකියේ ඇතුලේ හිර වෙනවා. කොෂායිට හොඳටම තුවාලයි. කොෂායි එයාගේ පිහිය මිටෙන් වෙන් කරලා පිහිතලේ එයාගේ ඇඟ ඇතුලේ ගහ ගන්නවා. කොෂායි මේ බලු පැටියව යුද ටැංකියෙන් එළියට විහික් කරනවා. බලු පැටියා ෆින්ලන්තයේ පැත්තට දුවනවා. ඒත් එක්කම කොෂායි යුද ටැංකියෙන් එළියට එනවා. ඊගෝර් කොෂායිව අල්ල ගන්නවා. ඊගෝර් වෙඩි තියලා කොෂායිව ඉවරයක් කරන්න යද්දී මෙතනට ආපු ජෙනරාල් ඇතුළු කණ්ඩායමක් කොෂායිව මරන්නේ නැතුව පණ පිටින් ඉල්ලනවා. මේ ජෙනරාල් කොෂායිව මරන්නේ නැතුව කෝච්චි පෙට්ටියක තියෙන වධකාගාරයක අමානුෂික විදියට කොෂායිට වද දෙනවා. මෙතනට ඊගෝර් එනවා. ඊගෝර් මේ වද දෙන එක නවත්තලා පරණ කතාවක් කොෂායිට මතක් කරලා දෙනවා. මම දහස් ගණනින් මිනිසුන්ව මරලා තියෙනවා. මට එකෙක්ගේවත් මූණ මතක නෑ. මට මතක උන් අය දිනවා විතරයි. එකම එක පොඩි එකෙක්ගේ ඇරෙන්න ඌ නිසා මට මගේ ඇහත් නැති වෙන්න තිබ්බා. ඔටාවා හිතුවක්කාර පොඩි එකා ඌගේ අම්මවයි මල්ලිවයි බේරගන්න උපරිම උත්සාහ කරා. අපි උන්ව කෑලි කරලා බල්ලොන්ට කන්න දුන්නා කියලා කොෂායිට කියනවා. මේ ඔටාවා කියන්නේ කොෂායිගේ පුතාට. උඹේ අමරණීයත්වය අදින් ඉවරයි. උඹ අමරණීය වුණේ මගේ වැඩවල අතුරු ප්‍රතිඵලයක් විදිහට කියලා කොෂායිට කියලා ඊගෝර් මෙතනින් යන්න යනවා. මේක අහලා යකා වැහිලා ඉන්න කොෂායි මෙතන එයාගේ කකුල් වලින්ම එයා එල්ලලා තිබ්බ ආධාරකේ කඩලා දානවා.
මෙතන මේ සද්ද ඇහිලා සෙබළු වගේක් ඇතුළට ඇවිල්ලා බලනවා කොෂායියාගේ හම ඇතුලේ හංගන් හිටපු පිහියෙන් ඒ සෙබළව කෑලි කරලා දානවා. මේක දැකලා අනිත් සෙබළා බයටම මේ කෝච්චියෙන් පනිනවා. මේ වෙලාවේ මේ ජෙනරාල් ඇතුළු කණ්ඩායම හොඳට විනෝද වෙමින් ඉන්නේ. ඊගෝර්ට නම් මේක අල්ලන්නේ නැහැ. ඊගෝර්ට ඕනි සල්ලි ටිකක් තරම් ඉක්මනට මෙතනින් අයින් වෙලා යන්න. මේ ජෙනරාල් නම් කියන්නේ ටිකක් බීලා කරලා අපිත් එක්ක විනෝදෙන් ඉඳපන් මම පස්සේ සල්ලි දෙන්නම් කියලා. මේ ජෙනරාල් කොෂායිව රුසියාවට බාර දෙන්න යන්නේ. මේ කොෂායි කියන නමේ තේරුම අමරණීය මිනිසා. මේ නම ලැබෙන්නේ කොෂායිට රුසියාවෙන්. කොෂායි තරුණ කාලේ රුසියාවේ තිබුණ සීතල යුද්ධය සටන් කරලා තියෙනවා. කොෂායිට එයාගේ පවුලේ අය නැති වුණාට පස්සේ කොෂායි බිහිසුණු ඝාතකයෙක් බවට පත් වෙලා තියෙනවා. කොෂායි රුසියානුවන් 300කට වඩා තනියම අමානුෂික විදියට මරලා තියෙනවා. මේ ජෙනරාල් රිච් කරන්නේ රුසියාවේ ඒ කාලේ ප්‍රධාන හතුරන් නැවත රුසියාවට බාර දෙන්න. මේ කොෂායි පෙට්ටියෙන් පෙට්ටියට මාරු වෙවි ඊගෝරුව හොයන් එන ගමන් ඉන්නේ. සෙබළු හොඳටම නිදි මේ පෙට්ටියෙන් කොෂායි සද්ද නැතුව හිමීට තවත් පෙට්ටියකට මාරු වෙනවා. මේ පෙට්ටියෙත් සෙබළු හොඳටම නිදි එක සෙබළෙක් කොෂායිව දකිනවා. කොෂායි තප්පරයෙන් මේ සෙබළව ඉවරයක් කරලා දානවා. නිදාගෙන ඉන්න සෙබළෙක් කොෂායිව දකිද්දී කොෂායි නිදියගෙන ඉද්දි මේ සෙබළව ඉවරයක් කරලා දානවා. මෙතන තියෙන වීදුරු කටු ගොඩ මැදින් කොෂායි සද්ද නැතුව ගිහිල්ලා ඒ පෙට්ටියත් වහලා දානවා. හැබැයි ඒකම මේ සෙබළු ටික ඇහැරෙනවා. දැන් බලනවා ඊළඟ පෙට්ටිය හරියන්නේ නැහැ ඔක්කොම ඇහැරලා කොෂායි කෝච්චි පෙට්ටිය උඩින් යන්න තීරණය කරනවා. මෙහෙම යද්දී කොෂායි ආධාරකයක වැදිලා මේ පෙට්ටිය හිල් කරන් සෙබළු ඉන්න තැනට වැටෙනවා. සෙබළු උඩබිම බලද්දී කොෂායි මෙතන තිබ්බ රයිෆල් දෙකකින් දූවිලි වෙන්න මුන්ට වෙඩි තියලා දානවා. මේ වෙඩි සද්ද ඇහෙනවා ඊගෝර්ට. ඊගෝර් ඇවිත් බලනවා සෙබළු කෑ ගහනවා වැඩේ හරියන්නේ නැහැ. ඊගෝර් මේ පෙට්ටියේ තියෙන ආධාරකයක් ගලවලා කෝච්චිය කොෂායි ඉන්න පැත්තෙන් වෙන් කරනවා. කොෂායි මෙතනට එනවා. කෝච්චිය වෙන් වෙලා ගිහිල්ලා ඉවරයි. කොෂායි ඉන්නේ මිසයිලයක් තියෙන කෝච්චි පෙට්ටියක. ඊගෝර් hina වෙමින් නැවත සාදයට එකතු වෙනවා. මෙතන පුටුවේ ඉඳන් ඉද්දී ඊගෝර් කරන්නේ රහසින්ම ජෙනරාල් කෙනෙක්ව මරලා දාන එක. ඒත් එක්කම අනිත් අයටත් වෙඩි තියලා ජෙනරාල් රිචර්ඩ්ට වෙඩි තියන්න යද්දී ජෙනරාල් බය වෙලා ඊගෝර්ට දෙන්න තියෙන මුදල පෙන්නලා මේක ඔයා වෙනුවෙන් කියලා කියද්දිම ඊගෝර් ජෙනරාල්ට වෙඩි තියලා දානවා. ඊගෝර්ට සල්ලි ටික නම් ගත්තා. දැන් තියෙන්නේ ඊගෝර්ට පැන ගන්න. ඒත් ඊගෝර් ඉන්න පෙට්ටිය දෙදරන්න ගන්නවා. ඊගෝර්ට මේ වෙනස තේරෙනවා. කොෂායි මේ මිසයිලේ ක්‍රියාත්මක කරලා මේ මිසයිලේ තිබ්බ පෙට්ටියත් එකම රේල් පාර දිගේ ඉස්සරහට එනවා. ආපු ගමන් වදින්නේ ඊගෝර්ගේ පෙට්ටියේ මේ දෙන්න මුණ ගැහුණ වෙලාවෙ ඉඳන් මරා ගන්න පටන් ගන්නවා. කොෂායි ගොඩක් දුර්වලයි. ඊගෝර් කොෂායිට හොඳටම පහර දෙනවා. ඊගෝර් හා කොෂායි අතර ලොකු සටනක් වෙනවා. ඊගෝර්ගෙත් පොඩි කැපුම් පාරවල් ටිකක් වෙනවා. හැබැයි කොෂායිට නම් නැගිට ගන්නවත් බෑ. දැන් නම් ඊගෝර් කොෂායිව ඉවරයක් කරන්න යන්නේ. කොෂායි බඩගාගෙන මේ මිසයිලේ ගාවට ඇවිත් කටින් මේ මිසයිලේ සෙට් වෙලා තිබ්බ ඇණයක් ගලවලා දානවා. ඊගෝර් මෙතෙන්ට ඇවිත් කොෂායිට අන්තිම කැමැත්ත කියන්න කියනවත් එක්ක කොෂායි කරන්නේ අර කටින් ගලවපු ඇනේ ඊගෝර්ගේ පැත්තට විසි කරන එක. ඒත් එක්කම මිසයිලේ නැවත ක්‍රියාත්මක වෙලා රඳවලා තිබ්බ රැඳවුම් පටි බුරුල් වෙලා ඊගෝර්වත් කෑලි කරන් මිසයිලේ ඉදිරියට ගිහින් පිපිරිලා යනවා. කොෂායි එයා ආපු පෙට්ටියත් නවත්තන් මේ පිපිරීම දිහා බලන් ඉන්නවා. කොෂායිගේ පලිගැනීම සාර්ථකයි. ආපහු අපිට පෙන්වන්නේ කොෂායිව. කොෂායි එයාගේ අන්තිම මතක සටහන වෙච්ච ගෙදර වෙනුවෙන් තමයි මේ කැපකිරීම කරේ. මොකද දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ කොෂායිට එයාගේ පවුලේ මතක සටහනකට ඉතුරු වුණේ මේ ගෙදර විතරයි. කොෂායි මේ සිදුවීම් ඔක්කොගෙම පස්සේ කොෂායිගේ ගෙදර ලීකොඩ ටිකක් තරන් ෆින්ලන්තයේ දේශ සීමාව ගාවට යනවා. මෙතන ඉන්නවා ගාඩ්ලා දෙන්නෙක්. මේ අය කොෂායිගේ හැඳුනුම්පත පරීක්ෂා කරලා දැනගන්නවා මේ ඉන්නේ ෆින්ලන්තයේ මිනිසු දේවත්වයෙන් සලකන අමරණීය මිනිසා කියලා. ඒ අයත් කොෂායිට සැලුට් කරලා මෙතනින් යන්න දෙනවා. දැන් පෙන්වන්නේ මූවි එකේ අවසාන හරිය. කොෂායි එයාගේ ගෙදර හදන ගමන් ඉන්නේ. කොෂායි එයාගේ ගෙදර හදාගෙන යනකොට මෙතනට ප්‍රදේශවාසීන් ටිකක් එනවා. කොෂායි හිතන්නේ ආපහු එයාට තර්ජනයක් එල්ල වෙනවා කියලා. ඒත් මේ ෆින්ලන්තයේ මිනිස්සු කොෂායිට ගොඩක් ආදරෙයි. එයාලා මේ කොෂායිට සහයෝගය දක්වන්න ඇවිත් තියෙන්නේ. මේ වෙලාවේදී කොෂායි ගොඩක් සංවේදී වෙනවා. දෙවන ලෝක යුද්ධය නිසා කොෂායිට ගොඩක් වද හිංසාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. කොෂායිට හැම වෙලේම කරදර වුණා මිසක් මේ වගේ මිනිස්සුන්ගෙන් සහයෝගයක් ලැබිලා නැහැ. මේ අය මේ ගේ හදනවත් එක්ක මේ සුපිරි ඇක්ෂන් මූවි එක මෙතනින් ඉවර වෙනවා. දිගටම මේ වගේ මූවි බලන්න අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. මගේ channel එක අලුත් subscribe කරලා සහයෝගය ලබා දෙන්න යාළුවනේ. අලුත් මූවි එකකින් අපි ළඟදිම හමු වෙමු. එතෙක් ඔයාලට සුබ දවසක්.